රාහුලයන් වහන්සේ හාහා පුරා කියලා ඇස්සැරලා අම්මා දිහා බලනකොට සරුවාභරණයෙන් සැරසිච්ච අම්මා කෙනෙක් නෙවෙයි දැක්කේ කාමයේ අතහැරපු අම්මා කෙනෙක්. හවුද නැද්ද? තාත්තා විදිහට දැක්කේ බුදු කෙනෙක්. ඊයස් කොච්චර පින්වන්තද? ඊයස් කොච්චර පින්වන්තද? මම නම් ආසයි නෙත් සංගල දිහා බලහින්න. සිහිනෙන්වත් මෙවුන් දන් සේවනයක් දැකලා නැහැ. කාමයක් දැකලා නැහැ. හිත කිලිටි වෙලත් නැහැ. ඇස් කිලිටි වෙලත් නැහැ. කට කිලිටි වෙලත් නැහැ නරක වචන කියලා. මුළු ශරීරේවත් කිලිටි වෙලා නැහැ. ජීවිතේම පවිත්‍රායි. පවිත්‍රායි. සාරිපුත්තයන් වහන්සේ නැමැති සීතල වෘක්ෂයේ යට හිටපු ශිෂ්‍යෙක්. මහා කස්සපයන් වහන්සේ නැමැති මහා පුණ්‍යවන්ත වෘක්ෂයේ යට හිටපු ශිෂ්‍යෙක්. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍ර රාහුල භද්‍රයන් වහන්සේගේ විහිර හැදෙනවා. පිවිතුරු දිවියක් කැමති හික්මෙනි කැමති දරුවනේ උඹලා හොයාගෙන ඵලයල්ලා ඒ විහිර. ඔය අතින් එක ගඩොලක් හරි තියපල්ලා මටත් පිවිතුරුකම ඕන කියලා. ඔය ඇස් කිලිටි වෙච්ච ප්‍රමාණය ඇති දැන්. හිත කිලිටි වෙච්ච ප්‍රමාණය ඇති. අද කාලේ අම්මලා තාත්තලා රණ්ඩු සරුවල් වෙනවා. ගහ ගන්නවා බැන ගන්නවා. නානා විගඩන් ඇස් වලින් දරුවෝ දකිනවා. ඒ රාහුලයන් වහන්සේ කොච්චර පින්වන්තද? ඉතින් ඒ වගේ පවිත්‍ර මුනිවරු සදාම් රාජ්‍යයේ සැරිසරුවේ. බුදුනෙතින් ගලූ දහම් විල මත පියුම් පිපුණා නිවන් සුව දෙන පියුම් පිපුණා.